මම වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ කොහොමද වෙන්ඩර් කෙනෙක්ට එයාගේ ප්‍රොඩක්ට්ස් අලුතින් ඇඩ් කරගන්න පුළුවන් කියලා. හරිද? දැන් මේ මම තියෙන ඇඩ් කරපු ප්‍රොඩක්ට්ස් ඩමි ප්‍රොඩක්ට්ස් මේ සියල්ලම හරි. මම පෙන්නනවා ඔයාලට කොහොමද ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගන්න යන්නේ කියලා. හරි. ඔයා එන්න ඕන ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ප්‍රොඩක්ට්ස් කියලා සෙක්ෂන් මෙනු එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට්ස් කියන මෙනු එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි වින්ඩෝ එක පෙන්නන්නේ. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ දැනටමත් තියෙන ප්‍රොඩක්ට්ස් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා ප්‍රොඩක්ට්ස් ඇඩ් කරන් යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික ප්‍රයිස් ටික ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි අලුතින් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරද්දි මෙන්න මෙතන තියෙනවා add new products කියලා. හරිද? ඔන්න add new products කියන උඩ ක්ලික් කරන්න ඕනේ. හරි. ඔන්න add new products උඩ ක්ලික් කරාට පස්සේ අපිට එනවා product add කරන්න පුළුවන් form එක. හරිද? එතකොට මම මේක එකින් එක පැහැදිලි කරලා කියන්නම් ඔයාලට මොනවද මේක තියෙන්නේ මොනවද ඔයා ඇතුළත් කරන්න ඕනේ සහ ඕනේ නැත්තේ කියලා. හරි. හරි අපි අනිවාර්යයෙන්ම ඔයාගේ product එකේ name එක ඇතුළත් කරන්න ඕනේ. හරිද? ඔයාගේ product එක මොකද්ද? ඒකේ product name එක ඇතුළත් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ product type එක. මෙතන තියෙනවා product type ඔයාලට වැදගත් වෙන්නේ දෙකයි. simple සහ variable කියන product type දෙක තමයි වැදගත් වෙන්නේ. මේ group product කියන්නේ වෙනම feature එකක්. හරිද? මම මේ එකින් එක පැහැදිලි කරලා කියන්නේ. හරි. simple product කියන්නේ මේක simple. ඒ කියන්නේ මේකේ මුකුත් types නැහැ. මේ product එක විතරක් අපිට buy කරන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට මේක මම compare කරද්දි කියනවා. දැන් simple එකයි variable එකයි compare කරද්දි කියනවා. variable කියන්නේ අපිට පුළුවන් ඒ product එකේම එක එක variation ගන්න. උදාහරණයක් විදිහට color එක, size එක එහෙම ගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් දෙනවා නම් ඒකට අපි කියන Apple phone එකක් තියෙනවා කියලා. iPhone 17 එක තියෙනවා. දැන් iPhone 17 එක අපිට ගන්න පුළුවන් orange color එක ගන්න පුළුවන්. හරිද? එතකොට blue එක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ white එක වුණා white එක. ඒ වගේ අපි දන්නවනේ එක එක color range තියෙනවා කියලා. ඒ වගේ මේකේ capacity එක ගන්න. හරිද? 256GB ද 512GB ද එහෙම. දැන් ඔයා අපි ගමු ඔයා විකුණනවා නම් මොකක් හරි flower bucket එකක් මාක් කර විකුණනවා නම් ඒ flower bucket එක වල size එක mention කරන්න පුළුවන් 6 flower 12 flower 20 flower ඒ වගේ ඔයාලට මේ variable එක කියන්නේ ඒ වගේ variation දෙන්න පුළුවන් customer ට simple එකේදී එහෙම variation නැහැ customer ට ඒක product එක buy කරන්න විතරයි පුළුවන් buy කරන්න කිසිම option නැහැ යාට හරිද ඒකයි මේ simple සහ variable කියන එක අතර වෙනස group product කියන්නේ මේක ගොඩක්ම අර marketing වලට තමයි වැදගත් වෙන්නේ group product එක අපිට අර pack එකක් හදලා දෙන්න පුළුවන් සාමාන්‍යව දැකලා තියෙන සමහර pack එකක් දෙනවා chocolates තියෙනවා flower bucket එකක් තියෙනවා පොඩි gift එකක් තියෙනවා හරිද ඊට පස්සේ තව chocolates එක එක පොඩි pack එකක් හදලා දෙන අන්න ඒ වගේ group product එකක් හදන්න පුළුවන් අපි ගාව තියෙන products වලින් අනිවාර්යෙන් අපි ගාව මේ products ටික අපි list කරලා තියන්න ඕනේ simple product එකක් විතර අපි ඒක list කරලා තියන්න ඕනේ අන්න ඒක තමයි අපි මේ group product එක විදිහට ගන්න පුළුවන්. හරිද? හරි. මම ඉස්සෙල්ලාම නම් මේ simple product එකට දැන් මම simple product එක select කළා. අපි අනිවාර්යෙන් අපේ category එක select කරන්න ඕනේ. හරිද? අපේ category අනිවාර්යෙන් select කරනවා. මොකක්ද මෙතන දැන් අපි හදගස්ම admin එක පැත්තෙන් ඔයාලට categories ටිකක් pre-define කරලා තියෙනවා. cake ද cake වල මොකක්ද මොන cake වර්ගද යන්නේ කියලා ඔයාලට pre-define කරලා තියෙනවා. එතකොට ඔයාලට ඒක select කරන්න පුළුවන්. category එකක් නැත්නම් ඔයාලට කැටගරි එකක් අලුතින් හදන්න පුළුවන් එහෙම. sorry ඔයාලට හදන්න බෑ. අලුතින් ඇඩ් කරන්න පුළුවන් කැටගරි එක. හරිද? අලුතින් මේ ප්‍රොඩක්ට් එක ඔයාලට මේ ප්‍රොඩක්ට් එකම තව කැටගරි එකකට ඔයාලට assign කරන්න පුළුවන්. හරි? දැන් අපි කියමු ඔයාලට මේ ප්‍රොඩක්ට් එකට අදාළ කැටගරි එකක් නැත්නම් ඔයා කෙලින්ම ඔයාගේ ඇඩ්මින් එක කන්ටැක්ට් කරලා හදගස්ම ඇඩ්මින් කන්ටැක්ට් කරලා ඔයා කියන්නේ මේ කැටගරි එකට අදාළව මගේ ප්‍රොඩක්ට් එක එන්න ඕනේ. එතකොට හදගස්ම ඇඩ්මින් එකට ඒ කැටගරි එකට අදාළව ඇඩ් කරන්න පුළුවන්. හරි එතකොට ඔන්න අපි කැටගරි සිලෙක්ට් කරා ඊට පස්සේ ප්‍රයිස් එක මෙතන ප්‍රයිස් දෙකක් තියෙනවා එකක් අපේ normal price එක මේක discounted price එක ඔයාලා දැකලා සමහර ප්‍රොඩක්ට් වල දැන් මම කියමු රුපියල් මෙතන 1000 දාලා තියෙනවා අනිත් එක 850 දාලා එතකොට දැකලාද රුපියල් 1000 කපලා 850ට තියෙනවා හරිද රුපියල් 1000 කපලා අපි ඩිස්කවුන්ට් එකනේ අන්නේ මෙතන ටික තමයි මෙතන තියෙන්නේ අපිට ඕන ඒ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක කස්ටමර්ස් වලට දෙන්න පුළුවන් ඔයාට දෙන්න ඕන නැත්නම් මෙතන 0 තියන්න පුළුවන්. හරි 1000 තියනවා 1000 තියන්න පුළුවන් ඔයාට. හරි. ඊට පස්සේ
අපි එනවා බ්‍රෑන්ඩ් එක වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඔයාලට මෙතන බ්‍රෑන්ඩ් දෙන්න පුළුවන් මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා. ඊට පස්සේ ටැග්ස් ටැග් අනිවාර්යෙන් ඔයාලට දෙන්න පුළුවන්. ඔයාගේම ටැග් එකක් ඔයාලට දෙන්න පුළුවන්. ඇඩ් කරන්න පුළුවන්. කේක් කියලා. කේක් කියන ටැග් එක ඔයාලට දෙන්න පුළුවන් කේක් කියලා. හරිද? හරි. ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකයි ලොන්ග් ඩිස්ක්‍රිප්ෂන් එකයි. මේක ඔයාගේ අයිටම් එකෙන් අයිටම් එකට වෙනස් වෙයි. ඔයාලට ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ කස්ටමර්ට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන දෙන්න පුළුවන්. එතකොට ඒක අපිට ප්‍රොඩක්ට් එකේ ඩිස්ප්ලේ කරන්න පුළුවන්. මෙතන ඩිස්ක්‍රිප්ෂන් කියන්නේ මේක ඔයාලට ලොන්ග් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. ඔයාලට ඉමේජස් ඇතිව දෙන්න පුළුවන්. ඔයාලට ලින්ක් කරලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට මේ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට ඩිසයින් කරලා දෙන්න පුළුවන්. හරිද? ඔයාලට ලොන්ග් සම්පූර්ණ ප්‍රොඩක්ට් එක ගැන ලොකු විස්තරයක් මේ ඩිස්ක්‍රිප්ෂන් කියන සෙක්ෂන් එකෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. හරි. ඊට පස්සේ ඉන්වෙන්ටරි එක ඉන්වෙන්ටරි මැනේජ් කරනකොට ඔයාගේ ඉන්වෙන්ටරි මැනේජ් වෙනවා නම් ස්ටොක් මැනේජ් කරනවා නම් ඔයාලට මෙතන enable product stock management කියලා දෙන්න පුළුවන්. එතකොට ඔයා කියනවා නම් ඔයාට මේ ප්‍රොඩක්ට් එකෙන් තියෙන දැනට 10යි නම් ඔයාට මෙතන 10 දෙන්න පුළුවන්. ඊට පස්සේ low stock threshold එකක් තියෙනවා ඔයාට දෙන්න පුළුවන්. අපි කියමු දෙකක් කියලා. දෙකක් ආවට පස්සේ ඔයාට දෙන්න පුළුවන්. allow back orders do not allow දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක order එක ඉවරනට පස්සේ order ඒ කියන්නේ count එක ඉවරනට පස්සේ orders කරන්න දෙන්න හොඳයි. හරි ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් allow only one quantity of this product to be bought in the single order. ඕනම් ඔයාලට මේක feature එක enable කරනවා නම් enable කරන්න පුළුවන් නැත්නම් මේක tick කරන්න තියෙන්න පුළුවන්. හරි. මෙතන උඩින් තියෙන SKU කියලා stock keeping unit SKU එකට ඔයාලට කැමති SKU එකක් දෙන්න පුළුවන්. SKU කියන්නේ මේ e-commerce වල product වල use කරන දෙයක්. ඒකට ඔයාලට ඒක හොයලා බලලා ඒ කියන්නේ ඔයාගේම එකක් SKU එකක් ඔයාලට write කරලා තියන්න පුළුවන් මෙතන. හරි. geolocation එක same as to කියන්නේ. හරි. මෙතනදී මම අර පැහැදිලි කරා shipping එකේදී ඔයාගේ product එක shipping weight based shipping යනවා නම් delivery එක ඔයා අනිවාර්යයෙන්ම මෙතන ඔයාගේ weight එක mention කරන්න. මම කියන්නම් මේ product එකේ ආදාර කිලෝ එකක් ගන්න කිලෝ එකක්. දැන් අපි කියමුකෝ ඔයාගේ product එකට තියෙන ග්‍රෑම් 250ක් නම් ඔයා මෙතන 250 නෙවෙයි දාන්න ඕනේ. ඔයා දාන්න ඕනේ 0.25. මොකද මෙතන හැම එකක්ම කිලෝ එක ගාන තමයි මේ කිලෝ එක කිලෝ kg එකක් තමයි කැල්කියුලේට් වෙන්නේ. ඒක අපි දශම වලින් කිව්වොත් 0.2 එකක් කියන්නේ ග්‍රෑම් 250ට මෙයා හදව ගන්න. හරි. හරි. ඊට පස්සේ length එක මේ ටික වාර තියෙනවා නම් මේ length එකයි width එකයි height එකයි කියන්නේ ඔයාගේ package එකේ විස්තරي. product එකේ නෙවෙයි. ඔයාගේ package එකේ. හරිද? ඔයාගේ package එක. දැන් අපි මොකක්ද box එකක දාලා යනවා නම් ඒ box එකේ විස්තර ටික අපිට මෙතන දෙන්න පුළුවන්. හරි ඊළඟට shipping class එක අනිවාර්යෙන් shipping class එක මේක select කරන්න economy class වලට select කරන්න shipping class එක හරි link product upsell cross sell ඕවා දෙන්න ඕනේ නෑ ඔයාලට මේක දැන් වැදගත් වෙන්නේ attribute මෙන්න මේ attribute section එක වැදගත් වෙන්නේ මේ simple product වලට නෙවෙයි variable product වලට හරිද ඒ කියන්නේ variable product වලට තමයි මේක වැදගත් වෙන්නේ අර අපි කිව්වේ color එක අනුව තියෙනවා නම් අපි select කරන්න පුළුවන් color එක නම් මෙතන add attribute දෙන්න පුළුවන්. add attribute දීලා ඉවර වෙලා අපිට ඔන්න custom attribute දීලා මෙතන අපි ආවනේ color එක ආවා color එක ඇවිල්ලා අපි select කරනවා මොන color එකෙන්ද තියෙන්නේ කියලා. දැන් අපි ගාව තියෙන colors ටික. gold එහෙනම් මම ඔන්න select කරනවා. ඊට පස්සේ මම දැන් මෙතන තියන් ඊට පස්සේ save attribute දෙනවා. ඔක දීලා වෙලා මෙතන save attribute දෙනවා. save attribute දුන්නාට පස්සේ දැන් අපි එකින් එකට අපිට add කරන්න පුළුවන් හරි price එක. black එක වෙනස් වෙනකොට black එක. හරිද? ඒ කියන්නේ blue එක වෙනස් වෙනකොට blue එක එහෙම දෙන්න පුළුවන්. හරි. මෙතන ආපු custom attribute දීලා මෙතන add attribute දෙන්න. හරි. ඔන්න හරි. මෙතන දෙන්න දැන් black gray කියලා දෙන්න. මෙතන custom attribute ඔයාලට අර අලුතින් ඔයාලට දැන් color size වලට අමතරව ඔයාගේ මොකක්ද attribute එකක් තියෙනවනේ අපිට ඒක select කරන්න පුළුවන්. අපි කියමුකෝ දැන් අර මම storage වගේ හදුවා කියලා. storage වගේ තියෙනවා නම් අපිට custom attribute ගිහලා add attribute දෙන්න. ඊට පස්සේ අපි මෙතන දෙනවා storage කියලා.
එතකොට ස්ටෝරේජ් එකේ අපි මෙතන දැන් වැලියු එක දෙන්න ඕනේ. 256 GB නම් එහෙම දීලා අනිවාර්යයෙන්ම 256 GB දෙන්න. ඊට පස්සේ 512 නම් 512 GB කියලා මෙන්ෂන් කරනවා. ඊට පස්සේ 1 TB නම් 1 TB කියලා මෙන්ෂන්. ඊට පස්සේ මෙතන ඕක දාලා ඔය save attribute දෙන්න. එතකොට මේක save වෙනවා. මම මේ කියන්නේ මේක simple product එකකට අවශ්‍ය දෙයක් නෙවෙයි variable product එක කොහොමද අපි අදාළ variation ගන්න කියලා. මම ඊට පස්සේ කියලා දෙන්නම් කොහොමද මේකට price එක දාන්නේ කියලා. හරිද? ඊට පස්සේ අන්න ඒක add කරලා ඉවර වෙලා අපි මේක save product දෙන්න ඕනේ. save product නම් මෙතන තමයි title එක ගන්නවා. product title 1 මම මෙතන දැන් variable එකක් හදලා තියෙනවා. variable එක වෙන්න තියෙන පල්ලෙහින් අන්න variable එක තියෙනකොට දැන් variable එක add කරපු ඉඳන් මෙතන use for variation කියලා ටික් එකක් දෙන්න ඕන අපි අනිවාර්යයෙන්. හරිද? use for variation කියලා ටික් එක දෙන්න. ඊට පස්සේ මම මෙතන save attribute කියලා දෙනවා. එතකොට මට මේක save කරගන්න පුළුවන්. හරි. ඔන්න දැන් එනවා මට price එක add කරන්න. හරිද? price එක add කරද්දී මෙතන අපි ඉස්සෙල්ලාම අපේ variation ටික හදා ගන්න ඕනේ. add variation දෙනවට වඩා හරි මෙතන add variation දුන්නොත් අපිට දෙන්න පුළුවන් ඒ එකින් එකට අදාළව දෙන්න පුළුවන්. ඔන්න මම all create all for all variation attribute දෙන මෙතන මම go දෙනවා. හරි. ඔන්න variation 12ම add වුණා. 12ම කියන්නේ අපිට දැන් මේක වෙනස් කරනවා. දැන් හිතන්නකෝ ඔයා ගාව තියෙන black එකෙන් 256 GB නම් black එකෙන් 256 GB නම් ඔයාට දෙන්න පුළුවන් price එක black එකෙන් 256 GB එකට අදාළ price එක. මෙන්න black එකෙන් 256 GB එකට අදාළ price එක ඔයාට දෙන්න පුළුවන්. මෙතනට click කරන්න. click කරලා මෙතන ඔයාට price එක දෙන්න පුළුවන් කියලා. එතකොට මේකේ අදහස් වෙන අපිට එකින් එකට දැන් කවුරු එක්කෙනෙක් black එක ඉල්ලනවා නම් මෙතන blue එකේ 256 නේ black එකේ ඉන්නේ මෙතන තව තියෙනවා අපිට දැන් pages දෙකක් තියෙනවා මම මේ second page එකට යන්නම් second page එකට ගිහම මෙන්න black එකේ 256 GB තියෙනවා ඒක උඩ click කරලා පස්සේ ඔයාලට price එක add කරනවා ඒතකොට මේකෙදි වෙන්නේ අපිට පුළුවන් මේ එක එක අර matching එකක් තමයි යන්නේ දැන් කවුරු එක්කෙනෙක් variation දෙකක් දෙනවා දැන් මෙතන මම variation දෙකක් දීලා දෙන්නේ color එකයි storage එකයි එහෙම තව එක්කෙනෙක්ගේ color එක විතරක් තියෙනවා නම් ඒ color එකට විතරයි අපි price එක දෙන්න ඕනේ. දැන් color එකයි storage එකයි දෙකම තියෙනවා නම් customer ට price එක තීරණය කරන්න පුළුවන්. black එකේ 256 GB black එකේ 512 වල price කීයද? ඕක වෙනස් වෙනවනේ. දැන් 25 black එකේ 256 GB වල price එක 100 නම් black එකේ 512 එක GB price එක 100 වෙන්න බෑ. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒතකොට black එකේ 512 එකට අපිට දෙන්න පුළුවන් 200. මෙන්න black එකේ 256 GB එකට මම 100 දීලා black එකේ 512 එකට මම 200 දෙනවා. එතකොට කවුරු කස්ටමර් කෙනෙක් ඔයාගේ product එකට ඇවිල්ලා එයා අර variation වලින් black එක select කරලා black එක නෝ 256 GB select කරොත් එයාට 200 තමයි පෙන්වන්නේ. කවුරු කෙනෙක් කස්ටමර් කෙනෙක් black එකේ 512 select කරොත් එයාට price එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඒ price එක දීලා අනිවාර්යයෙන්ම මෙතන save variation දෙන්න ඕන. save variation දීලා දැන් අපි ඔන්න දැන් මතකයි save variation දෙන්න. ඒ වගේ අපි ගාව තියෙන ඔක්කොම variation වලට ඔයා price එක දෙන්න. එතකොට ඔයාට lazy මෙතනම price එක update කරලා යන්න. එහෙම update කරලා ඉවරලා අනිවාර්යෙන් save product දෙන්න. එතකොට මේ product එක save වෙනවා. හරි. ඔන්න දැන් product එක save වුණා. මට එක දෙයක් කියන්නම තුනා. ඔයාලට product image එක add කරන එක. මෙන්න මේ product image එක ඔයාගේ product එකේ cover image වල add කරන්න පුළුවන්. ඒ වගේම තව product එකේ තව images තියෙනවා නම් ඔයාලට මෙතන උනත් add කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මතක තියාගන්න මේ add කරන හැම image එකක්ම කිලෝබයිට් 150ට වඩා අඩුවෙන් upload කරන්න මතක තියාගන්න. මොකද එතකොට ලේසි ඔයාගේ product image එක ඉක්මනට customer ට load කරගන්න. ඔයාලා ගොඩක් ලොකු MB 1 MB 2 MB වගේ
අදාළ size එකෙන් තියෙන images add කරන්න යන්න එපා. පුළුවන් තරම් කිලෝබයිට් 150ට වඩා අඩු බරක් තියෙන size එකක් තියෙන images upload කරන්න. ඒක ඔයාලටත් හොඳයි. ඒ වගේම මේ website එකේ maintain වෙන website එක load වෙන්න ගොඩාක් වැදගත් වෙනවා. හරි. ඕක තමයි මට කියන්න තියෙන අලුතින් product එකක් කොහොමද add කරන්නේ කියලා. හරි. Thank you.